ළමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන මේ වීඩියෝ එකේ ඔයාලට ඕනෙම අවුරුද්දක 2016 ඉඳලා 2024 වෙනකම්ම ගත්තාම ඕනෙම අවුරුද්දක තියෙනවා මධ්‍යයන්නේ හොයන්න ගන්න. එතකොට ගොඩක් ළමයි මේක අර්ථ දක්වන්නේ මධ්‍යයන්නේ ගන්න විදිහට. හැබැයි මේක ඇත්තනම මධ්‍යයන්නේ ගන්න නෙමෙයි. මේකට අපි කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා. ඔයාලට පාඩමක් තියෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්තිය කියන විදිහටම තමයි. එතකොට සංඛ්‍යාත ව්‍යාප්තිය වල ළමයි මම මූලික ටික ඉස්සෙල්ලා ඔයාලට මතක් කරලා ඉන්නම්. සංඛ්‍යාත ව්‍යාප්තිය වල අපිට තියෙනවා මධ්‍ය අගය. හරි. ඊට පස්සේ පරාසය. මධ්‍යස්ථය. ඒකට තමයි මධ්‍ය අගය කියලා කියන්නේ. හරි. මධ්‍යස්ථය දෙකම එකයි. මධ්‍යස්ථය ඊට පස්සේ මධ්‍යයන්නේ. ගොඩක් අය දන්නේ මධ්‍යයන්නේ විතරයි. හරි. මධ්‍යයන්නේ. ඊට පස්සේ තව තියෙනවා චතුර්ථක. චතුර්ථක. මෙන්න මේ දේවල් හොයන්න තමයි තියෙන්නේ. ඔය සම්පූර්ණ ඔය ඔක්කොම එකතු කරලා ගත්තම අපි ඔයගොල්ලෝ නමක් කියනවා ළමයි සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. එතකොට මේ නම ආවේ කොහොමද? මම මුලින් මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. අවශ්‍ය ළමයි වීඩියෝ එක විනාඩි අධ්‍යයක් ඉස්සරහට ගිහලා බලන්න ගන්න. සංඛ්‍යාත ව්‍යාප්ති කියන්නේ ගත්තාම ළමයි සාමාන්‍යයෙන් ඔක ඔතනින් එහාලට ඔයාලට හම්බෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්ති කියලා නෙමෙයි. ඔතනින් එහාලට අපි ඔකට නමක් දෙනවා. ඒ කියන්නේ A level combined maths සහ කැම්පස් ගිහිල්ලා මොකක් හරි ඩිග්‍රියක් කරොත් අපි ඔකට කියනවා සංඛ්‍යානය කියලා. සංඛ්‍යානය එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා statistics කියලා. statistics. එතකොට මේ සංඛ්‍යානය කියලා කියන්නේ මේකම තමයි. හරි. මේ ටිකම තමයි සංඛ්‍යානය කියලා කියන්නේ. සම්පූර්ණ අපිට කැම්පස් එකට ගිහිල්ලා ලංකාවේ නම් ඩිග්‍රියක් ගන්න පුළුවන් මාතෘකාවක් තමයි සංඛ්‍යානය කියලා කියන්නේ. ඊට අමතරව ලෝකේ ඕනම තැනක මේ සංඛ්‍යානය අපි ඉගෙන ගන්න දේවල් අදාළයි. එතකොට ඔයාලා හිතනවා සාමාන්‍යයෙන් නම් මේ මධ්‍ය අගය හොයන්න චතුර්ථක හොයන්න නැත්තේ කියලා. ඒ ලෙවල් වලට නම් ඒව තමයි තියෙන්නේ. නමුත් කැම්පස් ගිහිල්ලා ස්ටැට් ඉගෙන ගද්දි මීට අමතරව ලොකු දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පොල්ලත්තක පොල් ගෙඩි ගන්න මධ්‍යයන්නේ හෙව්වට බදාගයක් හෙව්වට ඒක නෙමේ භාවිත. සාමාන්‍යයෙන් ලෝකේ ඕනම ලොකු කම්පැනි එකක ඒ අදාළ දත්ත රඳා පවතින්නේ මේ සංඛ්‍යානය කියන එක මත. ඔයාලා ඉස්සරහට ගිහිල්ලා A level වලට combine maths කරලා statistics හරි ඊට අමතරව තියෙනවා data science data analysis කියලා ඩිග්‍රී වර්ගයක් තියෙනවා. ඒවට ගියොත් අනිවාර්යයෙන් ලෝකේ ඕනම රටක හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකකට යන්න පුළුවන් මේ දේවල් භාවිතා කරලා. එතකොට ඒ තරම් ලොකු වැදගත් දෙයක් තමයි මේ සංඛ්‍යානය නැත්තම් සංඛ්‍යාත ව්‍යාප්ති කියලා කියන්නේ. එතකොට මම මේ හතර ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. මුලින්ම අපි මධ්‍යස්ථය කියලා කියන්නේ අපි මොන හරි දත්ත ටිකක් එකතු කරලා පිළිවෙලට ලියනවා. ආරෝහණ පිළිවෙල. ඒ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට ලියනවා. ලියද්දි මේ දෙක අතර මැද්දේ තියෙන ඉලක්කමට තමයි අපි මධ්‍යස්ථය කියලා කියන්නේ. ඒක අපි ඔත්තේ සංඛ්‍යාවන් නම් මොකද කරන්නේ? ඒකට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. අන්නේ එන ගාන තමයි මධ්‍යස්ථය වෙන්නේ. ඉරට්ටේ ගානක් තිබ්බොත් මොකද වෙන්නේ? ඉරට්ටේ ගාන දෙකෙන් බෙදුවාම එකගයක් එනවා. ඒකයි ඊට පස්සේ යගේ එකතු කරලා දෙකට බෙදනවා. එතකොට එන්නේ දශම ගානක්. ඒ දශම අගය තමයි මධ්‍යස්ථයේ විදියට ගන්න. එතකොට ඒක හරියි. පරාසය. මොකද්ද පරාසය කියන්නේ? පරාසය කියලා කියන්නේ ඒ දත්තවල වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරාම යම් ගානක් එනවනේ. අන්න ඒකට තමයි පරාසය කියලා කියන්නේ. චතුර්ථක ගැන මම පස්සේ වීඩියෝ එකකින් ගෙන්න. මොකද චතුර්ථක වල තියෙනවා පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය සහ තුන්වෙනි චතුර්ථකය. ඊට අමතරව අන්තර් චතුර්ථක පරාසය කියලා එකක් තියෙනවා. තුන්වෙනි චතුර්ථකයේ පළවෙනි චතුර්ථකයේ අඩු කරාම එන අගය. මේක ගැන මෙතන ලොකුවට මම පැහැදිලි කරන්න නැතුව ඉන්නවා. මධ්‍යයන්නේ ඕක තමයි වැදගත් එක. හරි. එතකොට මම මෙතන පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න ඉන්නම්. මධ්‍යයන්නේ කියලා කියන්නේ දත්තවල එකතුව මොකකින් බෙදුවාමද? දත්ත ගානින් බෙදුවාම එන අගයට. දත්තවල එකතුව දත්ත ගානින් බෙදුවාම එන අගයට තමයි යන්නේ මධ්‍යයන්නේ කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ඔයාලට එන මේ මධ්‍යයන්නේ රචනා ගානේ බහුතරයක් ලකුණු හම්බෙන්නේ මෙන්න මේ මධ්‍යයන්නේ හදනවට. හරි. මේ හොයන්නත් තියෙනවා. ඔගේ මාතේ කියලා එකක් තියෙනවා. ඊට අමතරව මාතේ කියලා කියන්නේ වැඩිපුරම මේ දේවල් තියෙන දත්තේට. ඔය වගේ තියෙනවා. ඉතින් මාත පන්තිය හොයන්න, මධ්‍යස්ථය හොයන්න, ඔය වගේ කීපයක් දීලා මධ්‍යයන්නේ හොයන එකට තමයි වැඩිපුර ලකුණක් හම්බෙන්නේ. ඒක හොයනකොට අපිට සාමාන්‍ය ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි normal හදන sigma fx බෙදීම sigma f. ඒ කියන්නේ මේකම තමයි. හරි. දත්තවල එකතුව දත්ත ගානින් බෙදන්නේ. ඊට අමතරව ඔයාලා හිතන්නකො ලොකු දත්ත තමයි තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් ගහකින් කඩුව පොල් ගෙඩි ගන්න අපි 20ක් 30ක් තිබ්බොත් නම්
ගොඩ කිරීම ලේසි වෙනවා. හැබැයි 250 300ක් වගේ තිබ්බො පට්ට ගුණ කිරීමක් වෙනවා. එහෙනම් මේ වගේ හදන්න අමාරුයි. අන්න ඒ අමාරුයින්ද අපි ඒකට තව ක්‍රමයක් භාවිත කරනවා උපකල්පිත මධ්‍යන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද උපකල්පිත මධ්‍යන්නේ සහ නෝමල් ක්‍රමයේ පාවිච්චි කරලා මධ්‍යන්නේ හොයන්නේ කියන එක. ඉතින් ඔය දෙකම උගන්වන්න මම අද පාවිච්චි කරන්නේ 2023 O level ගාන. හරි 2023 O level ගාන පාවිච්චි කරලා සම්පූර්ණ ගණන් දෙකම අපි පිළිවෙල කරගෙන යනවා. කවුරු හරි ළමයි PDF බලනවා නම් මේ 23 ගාන ආකාර දෙකකට. හරි. ඒ කියන්නේ sigma fx එකටයි sigma fd එකටයි ක්‍රම දෙකටම හදලා උත්තරේ හදලා තියාගන්න. දෙකට මේක උත්තරේ එන්න ඕනේ. මම 2023 ගාන ආශ්‍රයෙන් තමයි පාඩම වලට පැහැදිලි කරන්නේ. හරි. ඉතින් අපි 2023 ගාන කියවලා බලලා ඊට පස්සේ අපි කරන විදිය පොඩ්ඩක් බලමු. මම වගුවත් අදගත්ත වෙලා යන හින්දා ගානේ තියෙනවා මොකද්ද? 2023 හරි. ගාන දැන් ඩිස්ප්ලේ එකේ යටි. එක්තරා සිසුන් කණ්ඩායමක එක් සිසුවාගේ ස්කන්ධය පිළිබඳ තොරතුරු ලබාගත් තොරතුරු ඇතුළෙන් පහත සමූහිත සංඛ්‍යාත වගුව පිළියෙල කර ඇත. හරි. පන්ති ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් වලින් දීලා තියෙනවා. යටින් සංඛ්‍යාතය කියලා කියන්නේ අදාළ සිසුන් ගාන. දැන් කිලෝ 40යි 44යි අතර ළමයි 3 දෙනෙක් ඉන්නවා. 44යි 48යි අතර ළමයි 5 දෙනෙක් ඉන්නවා. ඒකයි ඔය කියන්නේ. හරි. සංඛ්‍යාතය කියනකොට බය වෙන්න එපා. අපිට කියනවා පන්ති ප්‍රාන්තරයේ 40 44 කියන එකෙන් දැක්වෙන්නේ කිලෝග්‍රෑම් 40 හරි ඊට වැඩි සහ 44ට අඩු කියන එකයි. ඒ කියන්නේ ඔය කිලෝග්‍රෑම් 40 40 40 44 කියන පරාසෙටයි තියෙනවා 40 41 42 43 කියන ඔන්න ඔය කිලෝග්‍රෑම් 4ටම අදාළ ළමයි ටික ඒ තියෙන ඔය කාරණේ 44 උන ගමන් අනිත් එකට පයින්නවා. ඒකයි ඔය කියන්නේ. හරි. රෝමිලතා එකේ යනවා වැඩිම සිසුන් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන පන්ති ප්‍රාන්තරයට කියලා. වැඩිම සිසුන් ගානක් අයත් වෙන්නේ කියලා කියන්නේ ඉතින් සංඛ්‍යාතයේ වැඩිම ගානනේ. බලන්න සංඛ්‍යාතයේ වැඩි වෙන්නේ 11 අදාළ වෙන්නේ මම උත්තරේ මේ පැත්තේ ලියන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. කුමන පන්ති ප්‍රාන්තරයටද කියලා අහන්නේ 11 තියෙන්නේ 52 56 නේ. එහෙනම් පළවෙනි උත්තරේ ලියා ගන්න 52 56. දෙකේ යනවා මෙම කණ්ඩායමේ එක් සිසුවෙකුගේ මධ්‍යන්නේ ස්කන්ධය ආසන්න කිලෝග්‍රෑමයට සොයන්න කියලා. මධ්‍යන්නේ ස්කන්ධය ඔන්න මධ්‍යන්නේ හොයන්න යනවා. එතකොට මේකේ වැදගත් කාරණා කීපයක් තියෙනවා. කීපයක් කියලා කියන්නේ විශේෂයෙන් වැදගත් කාරණා දෙකක් තමයි තියෙන්නේ. ඇතැම් ප්‍රශ්න දැකලා ඇති ළමයි කියනවා මධ්‍යන්නේ ගණනය කරන්න කියලා උපකල්පිත මධ්‍යන්නේ හෝ අන්ක්‍රමයකින් කියලා. right? උපකල්පිත මධ්‍යන්නේ හෝ අන්ක්‍රමයකින් කියලා තියෙනවා. එතකොට උපකල්පිත මධ්‍යන්නේ හෝ අන්ක්‍රමයකින් කියන වචනේ තිබ්බොත් හරි අන්ක්‍රමයකින් කියන වචනේ තිබ්බොත් normal ඔයාලා හදන මේ fx එකෙන් හදන්න පුළුවන්. හැබැයි උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් කිව්වොත් අනිවාර්යෙන් අපි අර ඊළඟට කතා කරන එකෙන් හදන්න ඕනේ. හරි ක්‍රමයක් කියලා තිබ්බේ නැත්තම් මේ වලකින් හරි. හැබැයි ඉතින් fd එකෙන් හදන එක ලේසි. ගොඩක් අයට අමාරු වෙන්නේ මේ තීරු හතර නම් මේ මතක තියාගන්න. අපි පුරවමුකෝ. ඔගේ තියෙන විදියට මෙතන පන්ති ප්‍රාන්තරය කියලා කියන්නේ ඔතන ඔය පන්ති ප්‍රාන්තරය කියනම තියෙනවා කිලෝ වලින්. මේ ටික පුරව ගමු අපි. හරි. එතකොට ওই විදිහට පන්ති ප්‍රාන්තරය තියෙනවා. හරි. අර මේක පුරව ගන්න. පන්ති ප්‍රාන්තරය ඔන්න ওই විදිහට තියෙනවා. නම් ටික මතක තියාගන්න මේ තීරු වල නම් ටික මතක තියාගන්න මේ විදිහට මේ තියෙන normal ගාන. හරි. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන් නෙමෙයි අනිත් ක්‍රමෙ. මම ඒක ලියන්න. අනිත් ක්‍රමෙ. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන් නෙමෙයි අනිත් එක. අපි ඒක ලියමු සාමාන්‍ය ක්‍රමය කියලා. ඒ ක්‍රමය තමයි මේ තියෙන්නේ. මේකේ නම් තීරු තියෙන 4යි. තීරු 4 මතක තියාගන්න. පන්ති ප්‍රාන්තරේ කොහොමත් ඕනේ. සංඛ්‍යාතයත් අනිවාර්යෙන් ඕනේ. සංඛ්‍යාතයට අපි අකුරක් දානවා f කියලා. මොකද සංඛ්‍යාතේ ඉංග්‍රීසි වලින් කියන්නේ ෆ්‍රීකවන්සි එකකින් තමයි f කියලා කියන්නේ. මධ්‍යන්නේට අකුරක් දානවා x කියලා. ඒක මතක තියාගන්න. මේ අකුරු නැතත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නම් ටික මතක තියාගත්තා නම් හරි. පන්ති ප්‍රාන්තරේ මධ්‍යයේ සංඛ්‍යාතය අවසානයේ fx. right මේවා පිළිවෙල බාපුරට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
නම් 4 මතක තියාගත්තා නම් හරි. මධ්‍යයකේ තීරුව පුරවන්න මේ විදිහට. 40යි 44යි මැද තියෙන ඉලක්කම තමයි මෙතෙන්ට එන්න. එකපාරින් හිතා ගන්න බැයි නම් මෙහෙම කරන්න. මෙන්න මේ පහළ පන්ති මායිමයි ඉහළ පන්ති මායිමයි එකතු කරලා දෙකට බෙදන්න. ඒ කියන්නේ 40යි 44යි එකතු කරලා දෙකට බෙදන්න. බෙදුවම වලට උත්තර එනවා ළමයි 42යි කියලා. මේකේ ආවම වෙනවා 46යි කියලා. මේ කියනවා 50යි. ඔන්න ඔය විදිහට එකක් දෙකක් තුනක් හැදුවාම අපිට හම්බ වෙනවා රටාවක් මේ ගිහින් තියෙන කීයෙන් කීයද? 7න් 4ද? ඊටු ටික සොලු කරගෙන ඉන්න ඕනේ නැහැ පිළිවෙලට දාගන්න. මෙතන එනවා 54 58 62 60යි. ඊට පස්සේ වල පුරව ගන්න ඕනේ සංඛ්‍යාතේ. පේපර් එකේ තියෙනවා 3 5 9 11 7 3 2. ඔන්න ඔය විදිහට සංඛ්‍යාතයක් පුරව ගන්න ඕනේ. මේ ටික පුරවන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඊට පස්සේ තමයි අපි පුරවන්න ඕනේ මොකද්ද? fx තීරුව. හරි. අවසානයේ තමයි ගොඩක් අයට පුරව ගන්න බැරි. ඒ කියන්නේ fx තීරුව. මොකද්ද fx කියලා අදහස් කරන්නේ? fx කියලා කියන්නේ f ගුණ කිරීම x. මෙතන මැද තියෙන ගුණ කිරීම. රයිට්? මැද ගුණ කිරීමක් තියෙද්දි f තීරුවයි x තීරුවයි ගුණ කරලා මෙතන අපි දාමු. බලන්න දාන්නේ 42 වතාවක් 3. සමහර අය මේවා සුළු කරද්දී පැත්තට ලියලියා සුළු කරනවා. අදාළ නැහැ. ඕනෙම නැහැ. ලේසියෙන් සුළු කරන්න විදිහක් තියෙනවා. මේ බලන්න. මුලින්ම ඔයාලා ගන්න ඔය සාමාන්‍ය සුළු කරන විදිය තමයි. වෙනම ලියලිය ඉන්න ඕනේ නැහැ. මෙතන සුළු කරලා උත්තර දාන්න විදිය බලන්න. 3 වරක් 2 6යි. 4 වරක් 3 12යි. මේක සුළු කරලා බලන්න 126යි උත්තරය දාගන්න ඕනේ. අනිත් එක දැන් මේ ඉලක්කම් දාද්දි මේවා දානකොට විශේෂයෙන් මෙතන දානකොට එක ස්ථානයේ ඉලක්කම් පොලිමට 10 ස්ථානයේ ඉලක්කම් පොලිමට 100 ස්ථානයේ ඉලක්කම් පොලිමට දාන්න. එතකොට සුළු කරගන්න ලේසි මෙතන අන්තිමට එකතු කරගන්න. ඊට පස්සේ 46 වතාවක් 5 ඕනනම් මෙහෙම පුළුවන්. 46 වතාවක් 10 460යි. 460 භාගයේ 230යි. හරි සුළු කරන් බලන්න ඕන. 50 වතාවක් 9 කියලා කියන්නේ 9 වරක් 5 45යි. ඒකේ 10 ගුණය 450. 54 වතාවක් 11. ඒ කියන්නේ 54 ඒව 10ක් 540යි. 540ට තව 54ක් එකතු වුණා. 594. 594 ලුප් 58 එක 7ක්. මෙහෙම බලන්න. 8 වරක් 7 56යි. 56න් 6 දැම්මා. 5ක් ඉතුරු. 7 වරක් 5 35යි. මේ 5යි 40. 406යි. ඊට පස්සේ 62 වතාවක් 3. 3 වරක් 2 6යි. 6 වරක් 3 18යි. 66 ඒවා දෙකක් කීයද? 6 වරක් 2 12න් 2 දැම්මා එකක් ඉතුරුයි. 6 වරක් 2 12යි 8යි 13යි. 132යි. ඔන්න අපි අදාළ වගුව පිළිගමු. ඊට පස්සේ දැන් අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? මධ්‍යයන්නේ. මධ්‍යයන්නේ තමයි හොයන්න තියෙන්නේ. මධ්‍යයන්නේ වෙන සූත්‍රය හොමින් මතක තබා ගත යුතුයි. සිග්මා fx බෙදනවා සිග්මා f වලින්. මොකද්ද මේ සිග්මා කියලා කියන්නේ? සිග්මා කියලා කියන්නේ ඕනම ගණිත කර්මයක එකතුව. හරි? සිග්මා fx එකයි සිග්මා f එකයි අපි හොයාගන්නවා. එහෙනම් මේ ටිකේ එකතුවයි මෙන්න මේ සංඛ්‍යාතවල එකතුවයි අපි හොයාගන්න ඕනේ. සමහර ඒවාගේ සංඛ්‍යාතවල එකතුව දීලා තියෙනවා. මෙතන නම් මං හිතන්නේ දීලා නැහැ. ඔව් දීලා නැහැ. අපි එකතු කරගමු. බලන්න එකතු කරලා 5යි 8යි 17යි 1යි 18යි 18යි 7යි 25යි 25යි 26යි 27යි 28යි 29යි 30 30න් බිංදුව දැම්මා 3ක් ඉතුරුයි. 3යි මේකයි 4යි. එහෙනම් ඔය ළමයි 40ක් තමයි දීලා තියෙන්නේ. සමහර ඒ වගේ ළමයි 40ක් කියලා කෙලින්ම දෙනවා. රයිට්? ළමයි 40 කියලා කෙලින්ම දෙනවා. ඊට පස්සේ අපි ගන්න ඕනේ සිග්මා fx එකේ එකතුව. ඊට පස්සේ සිග්මා fx එකේ එකතුව ගන්න. ඒක ගන්නේ කොහොමද? එක ස්ථානයේ පොලිමට එකතු කරා 10 ස්ථානයේ පොලිමට එකතු කරා ඒක ගන්නවනේ 6 පන්තිය. 6යි 4යි 10යි 6යි 16යි 22යි 24. 4 දැම්මා. දෙකක් ඉතිරියි. 4 5 6 7 12 21 29 30 31 32. 32න් දෙක දැම්මා
3ක් ඉතුරු. 21. ඔන්න sigma fx එක එකතුවා. එතකොට බලන්න මේ sigma fx ආවා 2124. sigma f ආවා 40. හරි. කෙලින්ම 2124 40න් බෙදුව ගන්න අපිට උත්තරේ එනවා. ඒ කොහොම දාගන්න ඕනේ නෑ. මෙහෙම පුළුවන්. මේ දෙකම දෙකෙන් බෙදෙනවා. උඩ එක දෙකෙන් බෙදුනම අපිට එනවා බලන්න. දෙකට දෙකේ ඒවා 1යි. එකට නෑ. 12ට දෙකේ ඒවා 6යි. 4ට දෙකේ ඒවා 2යි. ඒක බෙදන්න වෙනවා 20. මේකත් දෙකෙන් බෙදෙනවා 10 දෙකෙන් බෙදුනහම 5යි. 6 දෙකෙන් බෙදුනහම 3යි. 2 දෙකෙන් බෙදුනහම 1යි. මේක බෙදන්න වෙනවා 10යි. ලේසිනේ. 53යි දශම 1යි. මේ ආය මොන වගේද? කිලෝග්‍රෑම්. ආසන්න කිලෝග්‍රෑමයට වට යන්නේ කියලා තියෙන්නේ. එහෙනම් මේක වැටුවාම 53යි කිලෝග්‍රෑම් කියලා තමයි අපිට උත්තරේ හම්බ වෙන්නේ. ඔන්න මධ්‍යයන්නේ හෙව්ව. මධ්‍යයන්න වෙන්නේ සාමාන්‍ය ක්‍රමය ඕක. ඊට පස්සේ මම ගාන මකලා ඉතුරු ක්‍රමයෙන් හදලා පෙන්නනවා. රයිට්. ඕක අවශ්‍ය කෙනෙක් ලියා ගන්න. හරි. දැන් මම මේ ගාන හදන්න යනවා උපකල්පිත මධ්‍යයන්නේ පාවිච්චි කරලා. ඕක තමයි ගොඩක් අයට අමාරුයි කියන්නේ. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. උපකල්පිත මධ්‍යයන්නේ කියලා කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා ගාන හදද්දී අපිට තේරුණා ලොකු සුළු කිරීම ආවා. දැන් මේ ගාන ලොකු දේවල් තිබෙන්නේ නැහැ ඇත්තට. සමහර ගණන් එනවා මේ මෙතෙට 350 480 870 වන්නේ ඒවා. එතකොට ඒක මෙතන තියෙන සංඛ්‍යාවද හිතන්න මෙතන 40ම තිබ්බොත් 870 40න් ගුණ කරන්න වෙනවා. ගුණ කර ඉඳි පැය තුන කියලා ඉවරයි. ඇත්ත කතාව සමාහයට. ඒ හින්දා මම කියන්නේ මොකද්ද? මේ ගාන අවසානට හදාගන්න තියාගන්න කියලා. අනිවාර්යයෙන් මේක බලන එක්කෙනෙක් මධ්‍යන්නේ ගාන අවසානයට හෝ ඊට කලින් හදාගන්න තියාගන්න. මොකද මේකේ එරුණොත් එහෙම ගොඩක් අය වෙලාව කනවා. හදාගන්න පුළුවන් කියන එක කොහොමද දන්නවා? සුළු කිරීම කර ඉන්නවා. ඒ හින්දා ගාන අවසානයට හදන්න තියාගන්න. අන්න ඒ වගේ ලොකු සුළු කිරීම ආවොත් සහ චෝටි ඒවා සමහර වෙලාවට නේව නම් දැන් ලොකුවට එන්නේ නැහැ. ඉතා විශාල සංඛ්‍යා මෙන්න මේ තීරු දෙකට ආවොත් අපිට ගුණ කරගන්න අපහසු වෙනවා සහ එකතු කරගන්නත් අපහසු වෙනවා. අන්න ඒ හින්දා ඒ අපහසුතාවයෙන් මගේ හරගන්න අපි පාවිච්චි කරනවා උපකල්පිත මධ්‍යයන්නේ කියලා ක්‍රමය. උපකල්පිත මධ්‍යයන්නේ කියලා කියන්නේ අපි හිතනවා මෙන්න මේ මධ්‍යගයන්ගේ එකක් තමයි මධ්‍යයන්නේ වෙන්නේ කියලා අපි උපකල්පනය කරනවා. අපි හිතනවා. හැබැයි අපි හිතන දේ හරියද හැමදාම නෑ. අචින්තම්පි බවති චින්තිතම්පි විනස්සති. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතන්නත් බෑ. එහෙනම් උපකල්පිත මධ්‍යයන්නේ එක කියලා හිතුවට ඒක වෙන්නත් පුළුවන්. හැබැයි නොවෙන්නත් පුළුවන්. අපි ඉන්න හරියටම හොයනවා. හොයන්නේ මෙහෙම. හිතන්න සමහර පේපර්ස් වල තියෙනවා උපකල්පිත මධ්‍යයන්නේ හදනවා නම් ඒ පන්තිපාන්තරේ නම දීලා හිතන්න මෙහෙම දීලා තියෙනවා කියලා. 44 48 කියන තීරුවේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන්නේ ලෙසගෙන කියලා වාක්‍ය කැලක් තියෙනවා. එහෙම කිව්වොත් අනිවාර්යෙන්ම ඔයාලා මෙන්න මේ 44 48 කියන එකේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන්නේ විදිහට ගන්න ඕනේ. නැත්තම් ලකුණු අඩු වෙනවා. එහෙම කියලා තිබ්බේ නැත්තම් බහුතරයක් ගණන් වල එහෙම කියලා නැහැ. අපි ක්ලාස් එකේ කරු පේපර්ස් වලම හම්බෙලා තියෙනවා. එහෙම කියලා නැත්තම් මොකද කරන්නේ? නැත්තම් මම කරන්නේ මම නෙමෙයි අපි ඔක්කොමලා කරන්නේ. හරි. සංඛ්‍යාතයේදී සංඛ්‍යාතේ වැඩි මේක ගන්න. සංඛ්‍යාතේ වැඩි මේක 11. අන්න ඒකට අදාළ මධ්‍යයගේ ගන්න. මෙන්න මේකට අදාළ මධ්‍යයගේ ගන්න. ඒක තමයි උපකල්පිත මධ්‍යයන්නේ. අපි උපකල්පිත මධ්‍යයනට අකුරක් දානවා A කියලා. ඊට පස්සේ අපි පුරවන්න ඕනේ මේ ටික හරිනේ ඉස්සෙල්ලත් පිළිගුවනේ මධ්‍යයගේ කියන්නේ මේකේ මැදාගේ සංඛ්‍යාතය කියන්නේ පේපර් එකේ දීලා තියෙන ටික. අපගමනය කියලා කියන්නේ මේකයි. අපි දැන් මොකකින් හරි අපගමන වෙනවා කියලා මොකක්ද කියන්නේ මොකක්ද? මොකකින් හරි ඈත් වෙනවා කියන්නේ. එහෙනම් අපි තෝර ගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ උපකල්පිත මධ්‍යයන්නේ තියෙන සැබෑදත් වලින් කොච්චර ඈතද කියන එක. එහෙනම් ඒක තෝරන්නේ මෙන්න මෙහෙම. මේ D තියෙන්නේ. ඔය තීරුව පුරවන්නේ අපි. ඇත්ත සංඛ්‍යාතයේ ඇත්ත මධ්‍යයගේ තියෙන්නේ. ඇත්ත මධ්‍යයගේ අපි තෝරගත්ත උපකල්පිත මධ්‍යයන්නේ අඩු කරනවා. ඇත්ත මධ්‍ය කියන්නේ ඇත්ත මධ්‍යයගේ අපි තෝරගත්ත උපකල්පිත මධ්‍යයන්නේ අඩු කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ D වලට එන අගය අපිට එනවා. බලමු මේක සුළු කරන්නේ. ඔන්න බලන්න අපගමනයේ තීරුව මම සම්පූර්ණ කරන්න හැටි. x නේ කියලා කියන්නේ අදාළ දත්තෙන් මේක අඩු කරන්න. මේකෙන් මේක, මේකෙන් මේක, මේකෙන් මේක. අමතක කරන්න එපා. 42 54ක් කියලා කියන්නේ අනිවාර්යෙන් ඍණ ගාණක් තමයි එන්නේ.
42 54 කියලා කියන්නේ 12ක් ඉන්නේ. හරි. අඩු කරගන්න වෙන්නේ. 46න් 54 කියලා කියන්නේ 8ක්. ඍණ. මෙතන එනවා ඍණ 4ක්. මෙතනදී 54න් 54ක් අඩු කරන්න බිඳුවයි. 58න් 54ක් අඩු කරන්න. 4යි. 62න් 54ක් අඩු කරන්න. කීයද? 8යි. 66න් 54ක් අඩු කරන්න. 12යි නේ. ඔව් 12යි තමයි. yes 12යි. 12යි. ඔන්න පිළිගන්න. දැන් FD තීරු. FD කියලා කියන්නේ අර ඉස්සෙල්ලා වගේ තමයි. ඉතින් fx කියලා ගත්තේ f එකේ x එකේ ගුණිතය. FD කියලා කියන්නේ f එකේ d එකේ ගුණිතය. f එකේ d f එකේ d f එකේ d. මේ අසුළු කරන එක ලේසිනේ. පොඩි ඉලක්කම් 2 3 3 3 ඒවා තියෙනවා. තාම ලේසි. හරි අපි සුළු කරමු. 12 වරක් 3 ඕන කෙනෙක් දන්නවා 36යි. මෙතන දාන මෙතන ඍණ හින්දා ඔය උඩ කැලේ වල අනිවාර්යෙන් ඍණ තමයි එන්නේ. 8 වරක් 5 40යි. 9 වරක් 4 36යි. 11 වරක් බිඳුව බිඳුවයි. 7 වරක් 4 28යි. 8 වරක් 3 24යි. 12 වරක් 2 24යි. දැන් මම කරන්නේ මොකද දන්නවද? දන්නවද? දන්නේ නැහැ නේ. එහෙනම් අහගන්න. මෙන්න මේ ඍණ ගණන් වලයි. මෙන්න මේ ධන ගණන් වලයි එකතුව ගන්නවා. එකතු කරන් මම sigma fd හොයාගන්නත් ඕනේ. sigma fd හොයන්නත් ඕනේ. දැන් බලන්න. මෙතන එකතුව ගන්න 36 32යි 72යි 40යි ඍණ 112යි නේ. ඔව් ඔය හැල්ල හැන්නේ දැන් මේකක් කිව්වයි. ඍණ 112. මේ ටිකත් එකතුව ගන්න වෙනවා. මෙතන න ධන 76. දැන් මේ දෙකේ වෙනස ගන්න මේ. මේ දෙකේ වෙනස තමයි sigma fd ගන්න. හරි. ඉතින් මේ සෙට් එක කොහොම එකතු කරා අන්තිමට මේ උත්තරේ එනවා. මම මේක ලේසි කර ගන්න ඍණ ගණන වෙනම ගත්තා. ධන ගණන වෙනම ගත්තා. ඔය දෙකේ වෙනස ගත්තාම මෙතෙන් උත්තරේ එනවා. 112යි 76ක් අඩු කරන්න. 112යි 76ක් අඩු කරන්න. අඩු කරලා උත්තරේ දාමු. 36ක් කියලා එනවා. right 36. හැබැයි ලකුණ මොකක්ද? ලොකු එක ඍණ. එහෙනම් මෙතන ඍණ. ඔන්න එහෙනම් උපකල්පිත මධ්‍යයන්හි හැදුවම මෙන්න ගාන ආවා. හරි. ඔක ලියා ගන්න ඕන කෙනෙක් ලියා ගන්න. මට දැන් මකන්න වෙනවා ඒක. හරි. ඔන්න බලා ගන්න ඊටු ටික. ඊට පස්සේ උපකල්පිත මධ්‍යයන්හි පාවිච්චි කරලා මධ්‍යයන්හි හොයනකොට අපිට සූත්‍රයක් තියෙනවා මතක තියාගන්න. මධ්‍යයන්හි සමානයි sigma fd. sigma f වලින් බෙදලා a කියන එක එකතු වුණාම right ඔක සූත්‍රය මතක තියාගන්න හොඳද? මෙන්න සූත්‍රය උපකල්පිත මධ්‍යයන්හි. දැන් අපි ගාන හදමු. අපි sigma fd හොයාගත්තා ඍණ 36යි. 40 කියලා හොයාගත්ත sigma f. ධන a කියලා කියන්නේ මෙන්න මේක මේ 54. a කියලා කියන්නේ 54. දැන් මොකද්ද කරන්න ඕනේ? මේක මේකෙන් බෙදලා උත්තරේ දාගන්න. හරි. ඍණ ගණනක් එන්නේ. මම හිමීට බෙදලා උත්තරේ දාගන්න. මේ දෙකෙන් බෙදලා නේද 4. 8 වරක්. මෙතන එනවා ඍණ 9 බෙදීම 10යි. ධන 54. ඍණ 9 බෙදීම 10 කියලා කියන්නේ ඍණ 0.9. ධන 54. 54න් 0.9ක් අඩු වුණා කියලා කියන්නේ 53.1යි. හරි අඩු කරලා බලන්න. මේක හැබැයි අපි උත්තරේ දාන්න ඕනේ කොහොමද? ආසන්න කිලෝග්‍රෑමයකට එහෙනම් 53 කිලෝග්‍රෑම් කියලා එනවා. දැන් ඉස්සෙල්ලා මෙන්න මෙතන අපි හදුවා මේ ගාන අනිවාර්යෙන් උත්තරය ආවා 51.1 කියන එක ආවා 53.1 ආවා. මෙතන ගානෙත් 53.1 ආවා. මම කිව්වා කෝකෙන් හැදුවා උත්තරේ එනවා. උපකල්පිත මධ්‍යයන්හි භාවිතයෙන් ජීවත් අනිවාර්යෙන් මේක මේ හදන්න ඕනේ. එහෙම නැත්තම්
අනිත් ඉතුරු ක්‍රමයටත් පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා. මොකද්ද? කලින් ක්‍රමේ සුළු කිරීමේදී පොඩි අපහසුාවක් එනවා. හරි? සුළු කිරීමේදී අපහසුාවක් එනවා. මේ ක්‍රමේදී සුළු කිරීමේ අපහසුාවක් නැහැ. දැන් මම මෙතන බලන්න එකපාර උත්තරේ දෙමු. 12 වරක් 3 8 වරක් 5 9 වරක් 4. එතකොට ওই විදිහට තමයි මධ්‍යයන්නේ ගාන අවසන් වෙන්නේ. ඉතුරු ගණන් ටිකක් try කරලා තියන්න. තව මේකේ රෝම ඉලක්කම් දෙකක් තියෙනවා. මම ඒකත් හදන්න. මධ්‍යයන්නේ හොයන මූලික ආකාර දෙක ඔක තමයි. හරි. අපි උතනින් පස්සේ දැන් මධ්‍යයන්නේ හෙව්වා. මධ්‍යයන්නේ හෙව්වට පස්සේ අපි උපකල්පනය කරන්න ඕනේ ඉතා වැදගත් කාරණාවක් තියෙනවා. මොකද්ද? ඔය පන්තියේ ඉන්න සාමාන්‍ය ළමයෙක්ගේ බර කිලෝ 53යි. right? දැන් එක බර තියෙන කට්ටිය ඉන්නවා. හැබැයි මේ මධ්‍යයන්නේ කියලා හොයාගත්තේ මොකද්ද? සාමාන්‍ය ළමයෙකුගේ බර කිලෝ 53. ඔතනින් යාට ඔය අහලා තියෙන ප්‍රශ්න දෙකේම අපිට උත්තර සපයන්න වෙන්නේ සාමාන්‍ය ළමයෙකුගේ බර කිලෝ 53යි කියලා ආදේශ කරනවා. රොමිලක්ක 3 කියලා චාරිකාවක් යෑමට සූදානම් වූ මෙම කණ්ඩායම සඳහා යොදාගත් එක් වෑන් රථයක ගෙන යා හැකි උපරිම සිසුන්ගේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 600යිලු. ගෙනියන්න පුළුවන් ළමයි ගන්න කොච්චරද කියලා. එතකොට ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. කිලෝ 600ක් තමයි ගෙනියන්න පුළුවන්. එක ළමයෙක්ගේ බර කිලෝ 53. right? ඕක බෙදුවාම යාලට දශම ගාණක් එයි. දශම ගාණක් එයි. ඒක ආසන්න ගානට වටේලා ඔයාලට පුළුවන් උත්තරේ සපයන්න. ඊට පස්සේ හතරවෙනි දී ඇති සංඛ්‍යාත වගුවට අනුව ඉහත සඳහන් රෑන් රථයේ ගෙන යා හැකි වෙතයි සැලකිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව සොයන්න ඕනේ. එම පිළිතුරට හේතු දක්වන්න ඕනේ. දැන් මම උත්තර උත්තරේ සුළු කරලා මම කියන්නම් මොකක්ද දෙන්නේ කියලා. ඊට පස්සේ බලමු රෝම ඉලක්කම් 4ට මොකක්ද උත්තරේ කියන එක අපි. මෙතන වලට සුළු කරාම උත්තරේ එනවා 11.3යි. හරි බෙදලා බලන්න ඕනේ ඉතින් 11.3. එතකොට 11.3ක් ඉතින් ළමයි 11 දෙනෙක් ගුයි එකේ 3ට කපලා අරන් යන්නේ. එතකොට ඉතින් ළමයි අරන් යන්නේ 11 දෙනයි තමයි. එහෙනම් ලියන්න. සිසුන් 11කට යා හැක. ඔන්න උත්තරේ ලියුවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 4. අහන්නේ සාමාන්‍යයෙන් ওই පන්ති ළමයිගෙන් කීයක් ගෙනියන්න පුළුවන්ද කියන එක. ඒක අපි පොඩි වෙනස්කමක් කරන්න ඕනේ. බලන්න ඒක කොහොමද එතකොට එන්නේ කියලා.